ඉතින් මම ඔයාලව ආදරෙන් පිළිගන්නවා අදත් Life with Vishmi YouTube channel එකට. ඉතින් මම අද ඔයාලව එක්කයි යන්නේ ඩබ්ලින් සිටි සෙන්ටර් එකේම තියෙන ස්ටේෆන් ග්‍රීන් පාක් එකට. ඉතින් අපි යමු ස්ටේෆන් ග්‍රීන් පාක් එක බලන්න. අපි දැන් බස් එකේ ඇවිත් බැහැලා ස්ටේෆන් ග්‍රීන් පාක් එකේ මේන් ගේට් එක ගාවට යන ගමන් තමයි ඉන්නේ. මේන් ගේට් එක ගාවටම යන්න ඕනේ නැහැ. තව චුටි එන්ට්‍රන්ස් තියෙනවා පාක් එකට ඇතුළු වෙන්න. ඒත් අපි හිතුවා මේන් ගේට් එකෙම ඇතුළට යනවා කියලා. ඉතින් මේ පාක් එකේ මේන් ගේට් එක ඉස්සරහට මුණ පාලා තියෙන ග්‍රාෆ්ටන් ස්ට්‍රීට් එක. ඉතින් ඩබ්ලින් වල ග්‍රාෆ්ටන් ස්ට්‍රීට් එක හරිම ප්‍රසිද්ධ තැනක්. අපි දැන් මේන් එන්ට්‍රන්ස් එක ගාවට ඇවිල්ලා ඉන්නේ. ඉතින් අපි ඇතුළට ගිහින් බලමු පාක් එක කොහොමද කියලා. මම නම් ෆස්ට් ටයිම් තමයි මේකට යන්නේ. ඉතින් අපි ගිහින් බලමු කොහොමද කියලා. මට හස්බන්ඩ් කිව්වේ දෙන මේ පාක් එක හරිම ලස්සනයි. ඉතින් සිටි සෙන්ටර් එකක කෙනෙක්ට ආවහම චුට්ටක් තමන්ගේ ලෙෂර් ටයිම් එක හොඳට ස්පෙන්ඩ් කරන්න පුළුවන් තැනක් තමයි මේ. දැන් අපි ඇවිල්ලා ඉන්නේ ඩබ්ලින් සිටි සෙන්ටර් එකේ තියෙන ස්ටේෆන් ග්‍රීන් පාක් එකට. ස්ටේෆන් ග්‍රීන් පාක් එකට එන්න හරිම ලේසි. බස් එකේ එන්නත් පුළුවන්, ලූවස් එකේ එන්නත් පුළුවන්. ඉතින් මම හිතන විදිහට ස්ටේෆන් ග්‍රීන් පාක් එක තමයි ඩබ්ලින් සිටි සෙන්ටර් එකේ තියෙන පාක්ස් වලින් ලොකුම පාක් එක. මම ඒක හරියටම ඔයගලන්ට යටින් මෙන්ෂන් කරන් යන්නම්. ඉතින් අපි දැන් යන්නේ ස්ටේෆන් ග්‍රීන් පාක් එක ඇතුලේ රවුමක්. මේකේ ෆොන්ට්ස් තියෙනවා, හංසයෝ ඉන්නවා, එක එක જાතියේ කුරුල්ලෝ ඉන්නවා. ඉතින් ඔයාලට මාත් එක්ක අද එකතු වුණොත් බලා ගන්න පුළුවන් ස්ටේෆන් ග්‍රීන් පාක් එක කොහොමද කියලා. ඉතින් මේ පාක් එක අක්කර 22ක් පුරාට විහිදිලා තියෙනවා. ඉතින් මේක වින්ටර් කාලෙදී හවස 4:00මාටත් සමර් එකේදී රෑ 9:00මාටත් තමයි මේ පාක් එක ක්ලෝස් කරන්නේ මේ කට්ටිය. අපි මේ පාක් එකට ගියේ මාර්තු මාසේ 8 වෙනිදා වගේ දවසක. ඉතින් එදා නම් ටිකක් හොඳට ඉර පායලා තිබ්බ දවසක් වගේම ස්ප්‍රින් එකත් ළඟයි. ඒකේ හින්දා ගස් ටිකක් ප්‍රාණවත් වෙලා වගේ තමයි තිබුණේ. ඒ වගේම තනකොළත් හොඳට කොළ පාටට තිබ්බා. ඉතින් එදා හොඳට අවුව පායලා තිබ්බ හින්දා අපි හිතුවටත් වඩා ලස්සනට ඒ පාක් එකේ තිබ්බා. ඒ වගේම ළමයින්ට සෙල්ලම් කරන්න ප්ලේ ග්‍රවුන්ඩ් එකකුත් තියෙනවා. ඉතින් ඇත්තටම අපාර්ට්මන්ට්ස් වල ජීවත් වුණ අයට මේ වගේ පාක් එකකට ඇවිල්ලා තමන්ගේ ලෙෂර් ටයිම් එක ගත කරන්න තියෙනවා කියන්නේ ඒක හරිම වැදගත් දෙයක්.
අපි දැන් පාක් එකෙන් එළියට යන්න තමයි හදන්නේ. එළියට ගිහිල්ලා එතනම ඉස්සරහට තියෙන ස්ටෙෆන් ග්‍රීන් shopping mall එකට තමයි යන්නේ. මේ තියෙන ස්ටෙෆන් ග්‍රීන් shopping mall එක. ඉතින් මම මේකේ ලොකු වීඩියෝ එකක් කරේ නැහැ. ඔයාලට බලන්න ලස්සන චූටි ක්ලිප්ස් ටිකක් තමයි ගත්තේ. ඉතින් ආයෙත් දවසක අලුත් වීඩියෝ එකකින් හම්බෙමු.